වරප්‍රසාද අඩුකර හෝ කැබිනට් මණ්ඩලයේ කුඩා කර රට හැදීමට නොහැකි බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ අදහස් පළ කරන ලදී. වරප්‍රසාද අඩු කරලවත් කැබිනට් එක කුඩා කරලවත් රට හදන්න බැහැ. රටේ තියෙන සංකීර්ණ තත්ත්වයත් සමග කැබිනට් එක අඩුම 30ක්වත් විය යුතුයි. එවැනි කැබිනට් එකක් නියෝජනය කරන අයට වරප්‍රසාද දුන්න කියලා රට කඩා වැටෙන්නේ නැහැ. රට සංවර්ධනය කරන්න වැඩපිළිවෙලක් තිබිය යුතුයි. තියෙන දේවල් අඩු කරාට රට සංවර්ධනය වෙන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවල පාලකයෝ නායකයෝ දූෂිතයි කියන කතාව ගැන තර්කයක් නැහැ. ඒ අය රට විතරක් නෙවෙයි තමන් නියෝජනය කළ දේශපාලන පක්ෂය පාව විනාශ කරලා තියෙන්නේ. එවැනි වැරදි පාලකයන් සම්බන්ධයෙන් නීතියට අනුව කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ගමට දෙනවා කියන එක නෙවෙයි. වැරදි ගැන හෝ වැරදිකරුවන් ගැන කතා කරන එක නවත්තලා වැරද්ද හා වැරදිකරු හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන ගමන් රට සංවර්ධනය කළ යුතු ආකාරය නිවැරදිව සැලසුම් කරලා ඒව ක්‍රියාත්මක කිරීමයි කළ යුතු තියෙන්නේ. වත්මන් ආණ්ඩුව එලෙස කටයුතු කරනවද කියලා ජනතාව බලාගෙන ඉන්නවා.